මොකද කරන්නේ? ඔයාගෙන් අහන්න. මොකද නෑ. තරු මේ අහන්නකෝ. මේ දවසට ප්ලීස්. එන්නත් මට පාඩේ නේදනවද? මට තාත්තත් එක්ක මෙහෙම රණ්ඩු කර කර ඉන්න. අපි හරි මටත් ඔයත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නෑ. අපි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු. මොනා කතා කරන්නේ නැසෙ? මොනවාද බෙදෙන්නට කතා කරන්නේ ඉතුරු වෙනවා නේද? තවත් මට මේක මේ විදිහට කරගෙන ඉන්න බෑ. අපි දැන් මේක නවත්තමු. අනේ ඇයි තරු එහෙම කියන්නේ? අපි දෙන්න කොච්චර ආදරෙන්ද හිටියේ. අනික ඇයි මෙහෙම එකපාරටම නවත්තන්න හදන්නේ? එකපාරට? කවුද කිව්වේ එකපාරට මේ නවත්තනවා කියලා? අවුරුදු 4ක් මම ඔයත් එක්ක ඉඳලා බැරිම තැන තමයි මම මේක නතර කරේ. ඇත්තද? දැන් එතකොට තමුසේ කියන්නේ මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය ආදරෙන් නෙමෙයි කියලාද? මොකක්ද ඔය මගේ අතින් තමුසෙට උණු අරද? මේ දවස් මුගියන් තාතාරි ඈ? දරි එනවා. තමයි වාගේ අතින් හැමදාම වුණ ප්‍රශ්නේ. මම වඩ කොච්චර කියලා දෙනවා බාතෝ කේන්තිය පාලනය කරගන්න කියලා. හරි සෝරි රෙඩියා කේන්තිය. සෝරි. හැමදාම මොකක් හරි වුණ ගමන් සෝරි කියලා ෂේර් වුණා. ඒ හරි ඔයි මං දැන් කිව්වනේ ඉතින් සෝරි කියලා. රෙඩියා කේන්ති ගියා. ටිකක් වාගේ කේන්තිය නිසා ඔයා කොච්චර කරදරවලට පැටලුණාද? වගේ මොකට කොච්චර දේවල් නැති වුණාද? අනේ මේ මං කියලාත් රහත් වෙලා නෑනේ. ටක් කේන්ති යනවා. ඒක මම එහෙම බොරු දේවල් වලට කේන්ති ගන්නෙත් නෑ. ඇත්තද? එතකොට ඔයා ඇයි අර අඳුන් ගන්නාපු කස්ටමරෙක් ගැහුවේ? ඒ වගේ මොන වැඩක් කළාද? ඒ උමා පිස්සෙක් බබා. වෙලා කඩේට වෙලා තියෙන දුන් ටික ඔක්කොම ඇඳලා බලලා අන්තිමට එකක්වත් ගන්න නැතුව යන්න හැදුවා. ඒකයි දවුනේ. ඉතින් ඒකට ගැහුවා. මොකද? ඔයාට බෑ මේ මිනිස්සු අඳුන් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඔයාට බෑ බලෙන් යන්න විකුණන්න. අන්තිමට මොකද උනේ? ඔයාගේ ජොබ් එකක් නැති වුණා. ඔයාට උසාවි ගානෙත් යන්න වුණා. මේ කේස් එකට උසාවි යනවනේ. හරි අනේ. දැන් ඉතින් ඒවා වෙලා ඉවරනේ. අනික දැන් වෙච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. උණු දේවල් ආ වෙනස් කරන්නත් බෑ. දේවල් වෙනස් කරන්න බෑ කියලා මාත් දන්නවද? අටක තරමේ ඔයාට බෑනේ වෙච්ච දේවල් පාඩමක් කරගෙන ඉස්සරහට ප්‍රශ්න දාගන්න නැතුව ඉන්නේ. ඕක නවත්ත ගන්නකෝ අනේ. අනික ඔය කවදාවත් ඔයාගේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කළා නෑ. දවසක් ෆිසිකල් ෂෝ එකකට ගිහිලා කොල්ලෙක් මගේ ඇඟේ හැප්පුණා කියලා ඒ මනුස්සයාට මුත්තම ගැහුවා. ආයෙ දවසක් කොල්ලෙක් මන් දිහා බැලුවා කියලා ඒ මනුස්සයාටත් හොඳටම ගැහුවා. ඔයාට මොකක් හරි හේතුවක් ඇදගෙන රණ්ඩු වෙන්න තමයි එන්නේ. තරුෂි දැන් ඕක නවත්ත ගන්නවා. මට තමුසේගේ බණ අහලා දැන් ඇති වෙලා තියෙන්නේ. මල්ලි මොකක් හරි අවුලක්ද? මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? නෑ අක්කේ. දුක් ප්‍රශ්නයක් නෑ. එහෙනම් කමක් නෑ. ඒ දවසේ කොච්චර සතුටුද? මට තාම මතකයි ඒ දවසේ පස්සේ ඉන්නේ. ඒ කොච්චර ආදරෙන් ඒ දවසේ. ඉතින් හරි. ප්‍රියවගේ ආය ආදරේ. ඔයා දැන් ඉස්සර වගේ වෙනවද? උඹ වෙනස් වුණා. මොකක් හරි වුණාම ඔයාගේ පැත්තෙන් විතරයි හැමදේම බැලුවේ. සිද්ධ වෙන හැම දෙයකම මාත් එක්ක පැටලෙන්න බලන් ඉන්න එපා තරුෂි. මාත් මිනිස්සේ. මගේ අතනොත් වැරදි සිද්ධ වෙනවා. අනික එහෙම වැරදුණා කියලා ඔයා මාව දාලා ගිහින් හරියන්නේ නැහනේ නේ. අනිත් එක වැරදි කරන්න නැති මිනිස්සු කවුරුත් මේ ලෝකේ නැහැ. මාව දාලා ගිහිල්ලා ඔයා හැම කෙනෙක්ව නම් හොයන්නේ. ඔයාට හැමදාම තනියම තමයි ඉන්න වෙන්නේ. තමත් නැහැ. අනේ වෙන්නේ කොහොමද? කොහොමද මට ආය සම්බන්ධයක් පටන් ගන්න අදහසක් නැහැ. ඒ තරමට ඔයා මට ආදරේ අපේ කළා. මගේ අම්මටයි තාත්තටයි ඔයා පිළිකුලා. ඒ දෙන්න බයෙන් ඉන්නේ. මම ආව බඳලා ජීවිත කාලෙම විඳ විඳ ඉන්නේ.
මම එහෙම තමයි ඉන්නේ. මට කොච්චර කරදර කළාද? කොච්චර ඉරිහල කළාද? වත් ඉතින් කරන්න මට කේන්ති යන වැඩමනේ. එයාට මොනාටද කේන්තියක් නැත්ද දසෝ? මේ අවුරුදු 4ක් මම ඔයත් එක්ක හිටියේ හරියට හිරගේක ඉන්නවා වගේ. මට කැමති දෙයක් කරන්න දෙන්නේ නැහැ. මට කැමති තැනක යන්න දෙන්නේ නැහැ. මට කැමති කෙනෙක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ. හැම දෙයකටම ඔයාගෙන් පර්මිෂන් ගන්න ඕන. මං ඔයාට කවදාවත් කාත් එක්කවත් කතා කරන්න එපා කියලා නෑන්නේ. මං ඔයාට කියලා තියෙන්නේ පිරිමි ළමයි එක්ක ඕනවට වඩා යන්න එපා කියලා. ඔයාත් ඉතින් කරන්නේ මේකනේ. ඒකනේ මටත් මෙච්චර කේන්ති යන්නේ. එතකොට මට පිරිමියාළු ආශ්‍රය කරන්න තහනක්ද? කෙල්ලෝ විතරක් නෙමෙයි. කොල්ලොත් ඉන්නවා මගේ යාළුවෝ. ඒගොල්ලෝ කතා කරද්දි මට දැක්කේ නෑ වගේ යන්නේ කියලා දුවා කියන්නේ. අනිත් කවදාකවත් මම ඔයාලට වංචා කරලා නෑනේ. ඔයාව දාලා ගිහින් වෙන කොල්ලෙක් එක්ක යාළු වෙන්න ඕන නම් මං ඒක කරලා ගොඩක් කල්. දැන් තමසේ කරන්න හදන්නේ ඒක තමයි. මගේ වැරදි කියලා මගෙන් අයින් වෙන්න හදන්නේ මගේ තියෙන වැරද්දකට නෙමෙයි. ඒකට තමසේට පුළුවන් නේ ඕන එකෙක් එක්ක ගිහින් ඕන මගුලන් නටා ගන්න. අපි දැන් මේක නතර කරමු දැන්. දැන් යති. වාට කොච්චර තේරුම් කරන්න හදුවා මම තේරුම් ගන්න නෑ. මොළ ඉඳන් මට ඔයාගේ ගතිගුණ තේරුණා. මං හිතුවා මට ඔයාව වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් අවුරුදු 4ක්ම මම ඔයත් එක්ක ඉඳලා මට ඔයාව වෙනස් කරන්න බැරි වුණා. මම හිතන් හිටියේ ඔයාව බැඳලා ඔයත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒත් අපි දැන් දෙකට හිටියොත් හැමදාම විදුලියද තමයි ඉන්න වෙන්නේ. අනේ එහෙම කියන්න එපා මැනිකේ. හරි. මං ඔයාට ආයේ කවදාවත් නීති දාන්නේ නැහැ. බයින්නෙත් නැහැ. ආයේ කවදාවත් ඔයාට රිද්දන්නෙත් නැහැ. මාව දාලා යන්න එපා. ඔයාට නැතුව ජීවත් වෙන්න බෑ. මං ඔයාට ගොඩක් ආදරෙයි තරු. තව අමුතුවෙන් ඔයාව දාලා යන්න දෙයක් නෑ දසෝ. අපි දැන් ගතින් එකට හිටියත් ඉතින් වෙන වෙලා ගොඩක් කල්. ඒ හින්දා මට මේ තීරණය ගන්න දුන්නා. කට වහපන්. ඔබ මට වඩා හොඳට ඉගෙන ගත්තයි කියලා උඹේ ඔය දාර්ශනික ටෝක් මට දාගෙන එන්න එපා. අසුන් මාව අතාරිනවා. අතාරිනවා. තවුස 20ක් කොයි. උඩ තවුසෙත් එක්ක ජීවත් වෙන්න බෑ. උඹට එහෙම ලේසියෙන් මාව දාලා යන්න බෑ. උඹට මාව දාලා යන්න මන් දෙන්නෙත් නෑ. උඹ එහෙම මාව දාලා ගියොත් මං උඹට හතින් ඉන්න දෙන්නෙත් නෑ. මොත් එක්ක හිටියේ නැත්තම් මං උඹ මරනවා. ඉන්සිඩන්ට් එකත් එක්ක කරේ. නෑ නෑ තරු. මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. මේකත් වැරදීම. වැරදීම? සේලා තිරිසනෙක් වගේ හැසිරුනේ. ඒක වැරදි නේද? සේතාමට දෙන්න ඕන දසාද ටික ඔක්කොම තියලා එතනම මැරෙන්නරියෝ. ඒකත් අතරදීමක්ද? මට මාව එතනම දාලා එයා පැනලා ගියා. ඒකත් අතරදීමක්ද තසුන්? එහෙම කියන්නේ පාරතරම්. මට ගොඩක් ආදරේ. ඒකයි තමයි මගේ අතින් ඒ වගේ වැරද්දක් සිද්ධ වුණේ. මටව මරන්න ඕනුනේ නෑ තරු. මට එදා මගේ කේන්තිය පාලනය කරගන්න බැරුව ගියා. ඒකයි තමයි මගේ අතින් ඒ වැරද්ද වුණේ. මටව මරන්න ඕනුනේ නෑ තරු. වායම කරා. මට සමා වෙන්න. මට ගොඩක් ආදරේ තරු.
ඇයි? කවුද අරු? කවුද? අර දැන් කතා කර කර හිටියේ. කවුද? අනික ඌ මොකටද තමසෙත් එක කතා කරන්නේ? අයියෝ මගේ යාළුවෙක්. හා. මන් දන්නේ නැති යාළුවා. හම්සට කැමති දෙයක් හිතා ගන්නවා. අනික අපි මේ සම්බන්ධය නවත්තලා ඉවරයිනේ. අනිත් එක මම මිනිස්සුත් එක්ක කතා කරන්න ඔයාගෙන් අවසර ගන්න නෑ. ඒ නිසා ප්ලීස් පාඩු ඉන්න දෙනවද මට? නෑ නේ. කවද්ද සම්බන්ධ නැවැත්තුවේ? මං තාම මේක නවත්තලා ඉවර නෑ ආ. තමුසෙට ඕන වෙලාවට පටන් ගණ්ඩයි තමුසෙට ඕන වෙලාවට නවත්තන්නයි බෑ. අයියෝ ඊට මෙහෙම වද දෙන්නේ. මොන කරදරයක්ද මේක? අපි දෙන්නට එකට ඉන්න බෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි. අනේ මේ මට වෙන මොකියක්වත් ඕනේ නෑ ඔයි. මට ඕනේ තමුසෙව. තේරෙනවා මගේ වැරදි කියයි මගෙන් අයින් වෙන්න හදන්නේ කියලා. එතකොට තමුසෙට පුළුවන් අරුත් එක්ක ඕන සෙල්ලමක් කරන්න නේ. නේ කට තිබ්බ පළියට කියවන්න එපා හොඳේ. මං කියලා තියෙනවා එක සැරයක්. ඒ මගේ යාළුවෙක් විතරයි. තමුසෙට මාව මෝඩෙක් වගේ පේනවද? හා? මගේ ස්පොට් වෙලා නෑ. මගේ වැරදි කී මගෙන් ඈත් වෙලා අරුත් එක්ක ජවුසන් නටන්න දෝනේ උඹට. ඔව් ඔව්. මං තමුසෙන් අයින් වෙන්නේ ඒ හින්දා තමයි. එයා මට කැමතියි මං එයාට කැමතියි. තමුසෙගේ පිස්සෙක් බැඳලා මගේ ජීවිතේ මට අපායක් කරගන්න ඕනේ නෑ. අපි දෙන්න බැඳලා සතුටින් ඉන්නවා. මං යනවා. ඕ මාවතල අරුත් එක්ක සතුටින් ජීවත් වෙන්න බලවගෙන හිටපන්. අනේ දසුන් මාවා තාරින්න. අනේ දසුන් මට විතරවා. යන්න දෙන්න. උඹ හිතුවේ මගෙන් අයින් වෙලා අරුත් එක්ක සතුටින් ඉන්න නේ? උඹ හිතනවද උඹට එච්චර ලේසියෙන් මං මේ දේ කරන්න දෙයි කියලා? පොරොට්ටි. තෝ මගෙන් ඈත් වෙලා අරුත් එක්ක හුරතල් වෙවි ඉන්න. දනගනින් මං ඉන්නකම් මගෙන් එහාට තෝව වෙන කෙට්ටවත් අයිති වෙන්න දෙන්නේ නෑ මං. අනේ මාවත අපාරින්න දුසුත් මාව පවරිද්දනවා. එතකොට උඹ අරුත් එක්ක හුරතල් වෙද්දි මට රිදෙන්නේ නැද්ද? හා? මංගේත් කිව්වේ බොරුවට. මේවත් ඒවත ගන්න බැරුවා. මට හැමදාම කරේ බොරු. මම බූරුවෙක් වගේ උඹ කරන හැමදේම බලන් හිටියා. තවත් උඹ ඔය කරන කිසි බොරුවක් මම ආගසන්නේ නැහැ. මං කවදාවත් ඔයාව රැවට්ටුවේ නෑ දසුන්. මට එපා වෙලා තිබ්බේ ඔයා මාව ප්‍රතිස්මක් කරනවා. ඒ වගේ ඔයාගේ ඔය කේසය මට තාම ඇර විදියට බෑ. මොගෙන් මරුන්නකෝ දැන්වත් මං කියන විදියට හිටපන්. මාව මරුවොත් මං බෝගේ තිරිසනෙක් එක්ක ඉන්නේ. මොනන මාව මරපන්. ඉතින් මරපන්.